ඔබට Binance account එකට අවශ්‍ය ඩොලර්, Skrill account එකට අවශ්‍ය ඩොලර්, ඒ වගේම Netla, Prefect Money මේ හැම account එකකටම අවශ්‍ය ඩොලර් ඔයාලට iTrust LD එකෙන් පහසුවෙන් සහ සුරක්ෂිතව ලබා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. ඉතින් මේකේ තියෙන සුවිශේෂීම කාරණාව තමයි ඔයාලා මේකෙදී ඩොලර් මිලදී ගන්න හැම අවස්ථාවකදීම ඔයාලට බෝනස් පොයින්ට් ඇඩ් වෙනවා. ඒ පොයින්ට් එකතු වුණාට පස්සේ ඔයාලට ඩොලර් හැටියට ඔයාලගේ බැංක් account එකටම withdraw කරගැනීමේ හැකියාවත් මෙතනදී ඔයාලට ලබා දීලා තියෙනවා. ඔයාලට පොයින්ට් 10000ක් එකතු වුණාට පස්සේ ඔයාලට ඩොලර් 10 බැගින් ඔයාලට withdraw ගැනීමේ හැකියාවකුත් iTrust LD වෙතින් ලබා දීලා තියෙනවා. හරි, මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක පහළ description box එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මුලින්ම තියෙනවා iTrust LD registration link කියලා link එකක්. අන්නේ link එක උඩ touch කරගන්න. ඒ link එක උඩ touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේවට ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන එන්නේ. මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලට තියෙන ෆෝම් එකක් ෆිල් කරන්න. මෙතනදී ඔයාලට තියෙන first name සහ last name එක මුලින්ම සඳහන් කරන්න. එතනදී ඔයාලගේ නම කොටස් දෙකකට කඩලා පළවෙනි කොටස first name කියන තැනට දෙවෙනි කොටස last name කියන තැනට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන email එකට ඔයාලගේ වැඩ කරන අනිවාර්යෙන් වැඩ කරන email address එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙතනදී ඊට පස්සේ ඉල්ලනවා mobile phone number එක. එතකොට phone number එකට ඔයාලා මෙතනදී ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එක අනිවාර්යෙන් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ බර්ත්ඩේ එක හරියටම ලබා දෙන්න. ඊට පස්සේ ලැන්ග්වේජ් එක ඔයාලා ඉංග්‍රීසි කියලා සිලෙක්ට් කරන්න, කැමතිලා සිංහල කියලා සිලෙක්ට් කරන්නත් පුළුවන් මෙතනින්. ඊට පස්සේ ඇඩ්‍රස් එක හරියටම ඔයාලා ලබා දෙන්න ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන විදියට. ඊට පස්සේ ස්ට්‍රීට් එක, ඒ කියන්නේ විදිය අනිවාර්යෙන් ඒක ඇතුළත් කරන්න. එතකොට සිටි එක ටවුන් එක ඉල්ලනවා. එතකොට එතනදී ඔයාලගේ ටවුන් එක සඳහන් කරන්න. zip code එක ඉල්ලනවා. ඒකට ඔයාලා Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඔයාලගේ නගරේ, උදාහරණයක් විදිහට නගරේ පොළොන්නරුව නම් ඔයාලගේ Google search bar එකේ සර්ච් කරන පොළොන්නරුව zip code කියලා හරි පොළොන්නරුව postal code කියලා හරි type කරලා සර්ච් කරන්න. එතකොට ඒන code එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ country එක select කරන්න දෙනවා. මෙතනදී country එක ශ්‍රී ලංකාව කියලා select කරන්න. ඊට පස්සේ password එකක් ලබා දෙන්න තියෙනවා. මෙතනදී ඔයාලා strong password එකක් ලබා දෙන්න. password එක ලබා දුන්නාට පස්සේ ඊට පස්සේ ඉල්ලනවා confirm password කියලා. ඒ කියන්නේ අර උඩ දීපු password එක ඒ විදිහටම යටටත් දෙන්න ඕන. ඒ දුන්නාට පස්සේ මෙතන තියෙනවා ටික් එකක් දාන්න තියෙන human verification එකක්. අන්නතර මෙන්න මේ විදිහට ටික් එක දාන්න තියෙන්නේ. ටික් එක දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කරකිලා success කියලා වැටෙනවා. හරි ලකුණුකුත් එක්ක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන I accept කියලා ටික් එකක් දාන්න තැනක් තියෙනවා. අන්න එතන ටික් එක දාන්න. ටික් එක දාලා මෙතන කොළ පාටින් තියෙන sign up කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට account verification කියලා තමයි බලා ගන්න පුළුවන් එන්නේ. මෙතනින් ඔයාලා මේ විදිහට මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ email එක තියෙනවා. මෙතනදී මම මගේ email එක hide කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙනවා email එකට පහළින් තියෙනවා send කියලා කොළ පාටින් icon එකක්. අන්නේ send කියන එකට ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලගේ email එකට mail එකක් එනවා verification code එකක්. අන්නේ code එක මෙතන type කරන්න ඕන. අපි දැන් යමු අපේ email එකට ගිහිල්ලා මේක check කරගමු. හරි, ඔයාලගේ email එකට මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා ඇති iTrust LD එකේ. මෙන්න මේ විදිහට මගේ කොළ පාටින් code එකක් තියෙනවා. ඔයාලගෙත් ඇවිල්ලා ඇති. අන්නේ code එක copy කරගන්න මෙන්න මේ විදිහට. ඒ code එක copy කරගෙන යන්න ආපහු අපි පුන්ට එක හදමුද? මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපේ code එක enter කරන තැනක්. එතනට code එක enter කරලා මෙන්න මේ විදිහට confirm කියන එක ලබා දෙන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලා ලබා දුන්නු ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න. එතකොට ඔයාලා මෙතනදී ලබා දුන්නු ෆෝන් නම්බර් එකට වෙන්න මෙතන send කියන එක ලබා දුන්නාට පස්සේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එකත් අර ඊමේල් වෙරිෆයි කරා වගේම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ. හරි, ඔයාලා අර විදියට ඊමේල් එකට ආපු කෝඩ් එකයි ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එකයි දීලා ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දෙකම වෙරිෆයි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා බලාගන්න පුළුවන් ඉන්නේ. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ identity document දීලා ඒ verification එක කරගන්න. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට බලාගන්න පුළුවන් confirm your identity කියලා තියෙනවා. එතන ඔයාලගේ document type එක select කරලා දෙන මෙතනින් ඔයාලා කැමති එකක් ගන්න පුළුවන්. driving license එක ගන්න පුළුවන්, passport එක ගන්න පුළුවන්, ID card එක ගන්න පුළුවන්. එතකොට එයින් කැමති එකක් select කරලා ඔයා identity card එක ගන්නවා නම් identity card එකේ ඉස්සරහ පැත්තේ ෆොටෝ එකකුයි දෙවනියට identity card එකේ පිටිපස්සේ ෆොටෝ එකකුයි පැහැදිලිව අප්ලෝඩ් කරන්න. ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න ඊළඟට තියෙන confirm your address identity කියලා. එතකොට එතන තියෙන ඔයාලට document type එක select කරන්න. එතනත් ඔයාලට පුළුවන් water bill එකක්, telephone bill එකක්, ඔයා කැමති bill එකක්, අර address එකට අදාළ bill එකක්, එයින් එක ෆොටෝ එකක් ගහලා මුලින්ම මෙතන select කරනවා අර bill type එක. ඊට පස්සේ ඔයාලගේ cam එක open වෙනවා, gallery open වෙනවා. කැමති එකකින් ඒ අදාළ document එකේ
පැහැදිලි ෆොටෝ එකක් අරගෙන අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කළා මෙන්න මෙතන තියෙනවා සබ්මිට් කියලා. ඒ සබ්මිට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එක පැය 24ක් ඇතුළත වෙරිෆිකේෂන් එක සක්සස් වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට මේකේ ගනුදෙනු කරන්න පුළුවන් එන්නේ. ඒ කියන්නේ ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න පුළුවන් ඉන්නේ මේක වෙරිෆයි වුණාට පස්සේ තමයි. එතකන් ගොත් කරන්න බෑ. ඔයාලා මේ හදාගත්ත account එක හරහා withdrawal deposit කරගන්න ආකාරය මම මේ වීඩියෝ පහළ description box එකේ පිනවලට දාලා තිනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනෑම ගනුදෙනුවක් මේ හරහා කරගන්න. ඒ වගේම ඔයාලට මතක් කරනවා අපේ Telegram channel එකේ link එකත් description box එකේ දාලා තිනවා. වැඩිදුර විස්තර දැනගන්න ඕන කට්ටියට පුළුවන් channel එකට සම්බන්ධ වෙලා මාව contact කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.